හොඳයි අපි අද සාකච්ඡා කරන්න යන්නේ අපේ සාමාන්‍ය පෙළ 2021 ප්‍රශ්න පත්‍රයේ තියෙන 6 වෙනි රචනා ප්‍රශ්නය. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් යනු බාෂ්මික රසායනික සංයෝගයක දීලා තියෙනවා. බාෂ්මික රසායනික සංයෝගයක් කියන එක දීලා තියෙනවා. එය ජලීය ද්‍රාවණයකදී ප්‍රබල බාෂ්මයක් ලෙස ක්‍රියා කරයි. ජලීය ද්‍රාවණයකදී පළවෙනි ප්‍රශ්න තමයි එතකේ දීලා තියෙන ජලීය ද්‍රාවණයකදී හැසිරෙන ආකාරය අනුව බාෂ්මයක් කියන්නේ මොකක්ද කියලා. එතකොට අපි බාෂ්ම ගැන ඉගෙන ගන්නකොට බාෂ්මයක් කියලා කියන්නේ අපි ගමු උදාහරණ විදිහට මේක දීලා තියෙන බාෂ්මය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෙයා ප්‍රබල බාෂ්මයක් කියලා අපි ඉගෙන ගන්නවා. එතකොට බාෂ්මයක් කියලා කියන්නේ ජලීය ද්‍රාවණයකදී ඒ ජලීය ද්‍රාවණයේ හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය වැඩි කරන ද්‍රව්‍ය වලට තමයි අපි බෂ්ම කියලා කියන්නේ. එතකොට දෙවෙනි ප්‍රශ්නය අපෙන් අහනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රබල බෂ්මයක් ලෙස හඳුන්වන්නේ ඇයි? එතකොට බෂ්ම හරි අම්ල හරි ගැන කතා කරනකොට අපි ප්‍රබල බෂ්ම සහ දුබල බෂ්ම ගැන කතා කරනවා. එතකොට ප්‍රබල බෂ්මයක් කියලා කියන්නේ ජලීය ද්‍රාවණයක් ඇතුලේ පූර්ණ වශයෙන් අයනීකරණය වෙලා එහෙම නැත්නම් පූර්ණ වශයෙන් විඝටනය වෙලා මේකේ හයිඩ්‍රොක්සිල් අයන ජලීය ද්‍රාවණයට මුදා හරින බෂ්ම වලට තමයි අපි කියන්නේ ප්‍රබල බෂ්ම කියලා. ඒතර දුබල බෂ්ම කියලා කියන්නේ සාමාන්‍යයෙන් ජලීය ද්‍රාවණයකදී භාගිකව අයනීකරණය වෙලා ඒ ද්‍රාවණයේ හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය එහෙම නැත්නම් හයිඩ්‍රොක්සිල් අයන ප්‍රමාණය වැඩි කරන සංයෝග වලට. හරි ඊළඟට තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල කාර්මික භාවිත මොනවද කියලා. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන බෂ්මය අපි පාවිච්චි කරනවා සබන් නිෂ්පාදනයේදී පාවිච්චි කරනවා. ඒ වගේම කඩදාසි කර්මාන්තයේදී පාවිච්චි කරනවා. කෘතිම සේද හදන්න වගේ විවිධ කර්මාන්ත සඳහා භාවිතා කරනතොට එක භාවිතයක් ලියන්න තමයි මෙතන තියෙන. එතකොට ඔවෙන් කැමැති භාවිතයක් අපිට ගන්න පුළුවන්. ඒ වගේම පෙට්‍රෝලියම් නිෂ්පාදන පිරිපහදු කරන්නත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භාවිතා කරනවා. ඊළඟට අම්ල බෂ්ම පාඩම මෙතනින් ඉවර වෙනවා. එතකොට මේ 6 වෙනි ප්‍රශ්නේ ගත්තොත් මේ 6 වෙනි ප්‍රශ්නෙට රසායන විද්‍යාවේ ගොඩක් පාඩම් ඇතුළත් කරලා තියෙනවා. ඒතර ඊළඟ ප්‍රශ්නේ තමයි ශිෂ්‍යයෙකු විසින් විද්‍යාගාර පරීක්ෂණයක් සඳහා සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල 1ක් වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 500ක් සකස් කරන ලදී. ඉහත ද්‍රාවණය සකස් කිරීමට අවශ්‍ය වන විද්‍යාගාර උපකරණ දෙකක් නම් කරතොර විද්‍යාගාර උපකරණ කිහිපයක් අපි මේකට භාවිතා කරනවා. එතකොට මේ විද්‍යාගාර උපකරණ විදිහට අපිට ගන්න පුළුවන් තෙදඬු තුලාව භාවිතා කරන්න ඕනේ, ඔරලෝසු දැඩිය භාවිතා කරන්න ඕනේ, දෙවුම් බෝතලයක් පාවිච්චි කරන්න ඕනේ, වීදුරු පුනීලයක් පාවිච්චි කරන්න ඕනේ, ඒ වගේම පරිමාමිතික ප්ලාස්කුවක් භාවිතා කරන්න ඕනේ. අපේ ප්‍රශ්නේ අපෙන් අහන්නේ ඉහත සඳහන් ද්‍රාවණය සකස් කිරීමට අවශ්‍ය විද්‍යාගාර වීදුරු උපකරණ දෙකක් නම් කරන්න කියලා. එතකොට මෙතන පාවිච්චි කරන වීදුරු උපකරණ තමයි පරිමාමිතික ප්ලාස්කුව පාවිච්චි කරනවා, වීදුරු පුනීලය පාවිච්චි කරනවා, ඔරලෝසු දැඩිය පාවිච්චි කරනවා. වීදුරු උපකරණ තුන වෙන්නේ ඔන්න ඔය තුනෙන් දෙකක් ලිව්වනම් හරි. ඊළඟ ප්‍රශ්නේ ඉහත ද්‍රාවණය සකස් කිරීමට අවශ්‍ය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය කොපමණද කියලා අහනවා. එතකොට මේ වගේ ප්‍රශ්නයක් අහනකොට අනිවාර්යෙන් අපිට ප්‍රශ්න පත්‍රයේම ලබා දෙනවා ඒගොල්ලන්ගේ අදාළ මූලද්‍රව්‍ය වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ටික. හරි. ඒතර ඒක පාවිච්චි කරලා තමයි අපි මේ ගාන හදන්න ඕනේ. ඒතර අපි මුලින්ම මේ ද්‍රාවණය හදන්න ඕනේ කරන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණය හොයාගන්න ඕනේ. ඒක අපි පාවිච්චි කරන්නේ සාන්ද්‍රණය පාවිච්චි කරලා. සාන්ද්‍රණය සමානයි අපි දන්නවා ද්‍රව්‍ය ප්‍රමාණය බෙදීම
පරිමාව. ඔන්නෝක තමයි අපි සාන්ද්‍රණය ලබා ගන්න සූත්‍රය වෙන්නේ. ඒතර මේකේ සාන්ද්‍රණය දෙනවා 1 ඝන ඩෙසිමීටරයට මවුල 1 කියලා. එතකොට අපි ද්‍රව්‍ය ප්‍රමාණය දන්නේ නැහැ. අපි ඒක n අකුරෙන් තියලා තියෙනවා. පරිමාව අපිට තියලා දෙනවා ඝන සෙන්ටිමීටර් 500ක් කියලා. එතකොට ඝන සෙන්ටිමීටර් 1000ක් කියලා කියන්නේ ඝන ඩෙසිමීටර් 1යි. එතකොට ඝන සෙන්ටිමීටර් 500ක් කියලා කියන්නේ එතන තියෙනවා 0.5ක ඝන සෙන්ටිමීටර ප්‍රමාණය. එතකොට අපි ඝන ඩෙසිමීටර වලින් තමයි මෙතනට ආදේශ කරන්නේ 0.5යි ඝන ඩෙසිමීටර. ඊට පස්සේ මේක හරස් ගුණ කරලා අපිට මේ උත්තරේ ගන්න පුළුවන්. එතන තියෙන මවුල ගාන කොච්චරද කියලා. එතකොට 0.5යි මවුල 0.5ක් කියලා අපිට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණය ගන්න පුළුවන්. හරිද? එතකොට අපිට හම්බ වෙලා තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණය මවුල 0.5යි කියලා. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල 0.5ක් අරගන්න අපි කොච්චරක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධයක් කිරා ගන්න ඕනද කියන එක තමයි දැන් බලන්න ඕනේ. අපි මුලින්ම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ මෞලික ස්කන්ධය ගන්නවා. මෞලික ස්කන්ධය. ඒක පාවිච්චි කරන්නේ අපි අපේ අණුක සූත්‍රයයි ඊට පස්සේ අපිට දීලා තියෙන සාපේක්ෂ පරමාණු ස්කන්ධය පාවිච්චි කරලා. එතකොට මෙයාගේ අණුක සූත්‍රය වෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. සාපේක්ෂ පරමාණු ස්කන්ධය දීලා තියෙනවා හයිඩ්‍රජන්ගේ 1යි, ඔක්සිජන්ගේ 16යි, සෝඩියම්ගේ 23යි කියලා. එතකොට බලන්න මෙතන සෝඩියම් ඉන්නවා එක්කෙනෙක්. සෝඩියම් 1යි නම් අපි 23 මෞලික ස්කන්ධය ගණන් කරන්න දාන්න. ඊට පස්සේ ඔක්සිජන් එක පරමාණුවක් ඉන්නවා. එහෙනම් 16 වරක් 1 16යි. හයිඩ්‍රජන් එක පරමාණුවක් ඉන්නවා. කියන්නේ 1යි. එතකොට ඔන්න ඕක තමයි මෞලික ස්කන්ධය වෙන්නේ. මෞලයට ග්‍රෑම් මෙච්චරයි. එතකොට මේක සුළු කරාට පස්සේ අපිට හම්බ වෙනවා මෞලයට ග්‍රෑම් 40යි කියලා. හරිද? එතකොට අපිට කිරා ගන්න ඕන ස්කන්ධය බලා ගන්න පුළුවන්. ඒක බලන ආකාරය තමයි මෞලික ස්කන්ධය. ඒතර මෞලික ස්කන්ධය අදාළ අපි කිරා ගන්න ඕනේ ස්කන්ධය මෞල ගානෙන් බෙදුවම අපිට හම්බ වෙනවා මෞලික ස්කන්ධය කියන අගය. එතකොට මෞලික ස්කන්ධය අපි දන්නවා මෞලයට ග්‍රෑම් 40යි. අපි මෙන්න මේ ස්කන්ධය දන්නේ නැහැ. අපි ඒ වෙනුවට සිම්පල් එකම අකුර දාලා තියාගමු. මෞල ගාන අපි දන්නවා මෞල 0.5යි කියලා. ඒතර මේක හරස් ගුණ කරාම අපිට හම්බ වෙනවා මෙයාගේ ස්කන්ධය ග්‍රෑම් 20යි කියලා. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේ පරිමාමිතික ද්‍රාවණය පිළියෙල කරන්න අපිට අවශ්‍ය වෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 20ක ස්කන්ධයක්. හරි. ඊට පස්සේ අහනවා ශිෂ්‍යයා සකස් කළ ද්‍රාවණයේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල 1ට වඩා මදක් අඩු බව පරීක්ෂණාත්මකව අනාවරණය විය. එසේ වීමට හේතු වූ ද්‍රාවණය පිළියෙල කිරීමේදී සිදුවන්නට ඇති දෝෂ දෙකක් සඳහන් කරන්න. ඒතර දෝෂ කිහිපයක් වෙන්න පුළුවන්. එකක් තමයි අපි තෙදණු තුලාවක් පාවිච්චි කළා තමයි මෙන්න මේ ස්කන්ධය ගණනය කරන්නේ. එතකොට මේ තෙදණු තුලාවේ මොකක් හරි දෝෂයක් තියෙන්න පුළුවන්. ඒ වගේම අපි ගන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය ග්‍රෑම් 20ට වඩා අඩුවෙන් කිරා ගන්න ඉඩ තියෙනවා. ඒක කිරණ වෙලාවේ වෙන්න පුළුවන් දෝෂයක්. ඒ වගේම වැඩිපුර වතුර මේකට යොදන්න පුළුවන්. ඔන්න ඔය වගේ කැමැති පිළිතුරු දෙකක් අපිට ඒකට සඳහන් කරන්න පුළුවන්. එතකොට හයේ ඒ කොටසේ තියෙන්නේ මෙන්න මේ වගේ ගොඩාක් ලේසි ප්‍රශ්නයක් තමයි එතනදී අහන්නේ. ඊළඟට අපි බලමු B කොටස. හරි B කොටසේ අපෙන් අහලා තියෙනවා සුලභව භාවිතා වන P නමැති බහු අවයවකය බොරතෙල් වලින් ආරම්භ කළ නිෂ්පාදනය
කිරීමේ ක්‍රියාවලිය පහත ගැලීම් සටහනේ දැක්වේ. එතකොට බොර තෙල් වල ඉඳලා පොලිතීන් වෙනකන් කොහොමද මේක ගලාගෙන යන්නේ, මේ ක්‍රියාවලිය ගලාගෙන යන්නේ කොහොමද කියන එක මේ ගැලීම් සටහනෙන් අපිට දීලා තියෙනවා. එතකොට පළවෙනි ප්‍රශ්නේ අහනවා. පළවෙනි ප්‍රශ්නේ A කොටසෙන් අහනවා. A අකුරෙන් දැක්වෙනුයේ වෙන් කිරීමේ ක්‍රම ශිල්පයකි. ඒ නම් කරන්න. එතකොට බොර තෙල් වලින් නැප්තා කොහොමද වෙන් කරගන්නේ? බොර තෙල් වලින් නැප්තා වෙන් කරගන්නේ භාගික ආසවනය භාවිතා කරලා. භාගික ආසවනය භාවිතා කරලා තමයි බොර තෙල් වලින් නැප්තා වෙන් කර ගැනීම සිද්ධ කරන්නේ. ඉහත ඒහිදී ඔබ සඳහන් B ප්‍රශ්නෙන් මෙහෙම අහනවා. ඉහත ඒහිදී ඔබ සඳහන් කළ ශිල්ප ක්‍රමය යොදාගෙන බොර තෙල් වලින් වෙන් කරගත හැකි ඝන සංඝටකයක් සඳහන් කරන්න. එතකොට බොර තෙල් වලින් අපි වෙන් කරගන්න පුළුවන් අපිට ග්‍රීස්. ඊට පස්සේ තාර. ඊට පස්සේ අපිට පුළුවන් ඉටි වෙන් කරගන්න. මෙන්න මේ කියන ඝන සංයෝග ටික අපිට වෙන් කරගැනීමේ හැකියාව තියෙනවා. ඝන සංඝටක ටික. එතින් අණුවෙහි ව්‍යුහ සූත්‍රය අඳින්න කියලා ඔන්න දෙවෙනි ප්‍රශ්නේ අහන්න. එතකොට මෙන්න මෙතනදී නිෂ්පාදනය වෙන එතින් අණුව, ඒ කියන්නේ C2H4 කියන එතින් අණුවේ ව්‍යුහ සූත්‍රය අඳින්න කියලා. සමහර ළමයි මේක අඳිනවා මෙන්න මෙහෙම. CH2 ඩබල් බොන්ඩ් එකක් දාලා CH2. මේක වැරදි නෑ, මේක හරි. හැබැයි ලකුණු දෙකක් දෙන ප්‍රශ්නයකදී මේකට හම්බෙන්නේ අපිට එක ලකුණයි. ලකුණු දෙකම ගන්න නම් මෙන්න මේ කාබන් හයිඩ්‍රජන් එක හදලා තියෙන බන්ධනයත් ඇඳලා පෙන්නන්න ඕන. අපි ඒක අඳින්නේ මෙහෙමයි. කාබන් සහ අනිත් කාබන් එක අතරේ ද්විත්ව බන්ධනයක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම හයිඩ්‍රජන් තනි බන්ධනය බැගින් මේක වටේ හැදිලා තියෙනවා. ඔන්නෝම තමයි එතීන් වල ව්‍යුහ සූත්‍රය වෙන්නේ. ඊළඟ ප්‍රශ්නට යන් P අකුරෙන් දැක්වෙන බහු අවයවකය කුමක්ද කියලා අහනවා. නම් කරන්නයි කියලා කියනවා. ඒතර මේ P අකුරෙන් කියන්නේ එතීන් බහු අවයවීකරණය වෙලා හැදෙන බහු අවයවකය තමයි පොලිතීන් කියලා කියන්නේ. එතකොට මෙතනින් හැදෙන්නේ පොලිතීන්. එතීන් බහු අවයවීකරණයට ලක් කළ හැකිය. එහෙත් එතේන් බහු අවයවීකරණයට ලක් කළ නොහැක. මීට හේතුව දැන් එතේන් කියලා කියන්නේ එතේන් වල ව්‍යුහ සූත්‍රය මම අඳින්නම්. එතේන් වල ව්‍යුහ සූත්‍රය අපිට අඳින්න පුළුවන් මෙන්න මෙහෙම. මේ දිනේ එතේන් වල ව්‍යුහ සූත්‍රය. ඒත් බලන්න එතීන් වල තියෙනවා මෙන්න මෙතන ද්විත්ව බන්ධනය. හැබැයි එතේන් වල ඒ ද්විත්ව බන්ධනය නැහැ. ඒතර බහු අවයවීකරණය කරන්න නම් මෙන්න මේ ද්විත්ව බන්ධනය තියෙන්න ඕන. ඒතර මෙතන ද්විත්ව බන්ධනය නොතිබීම නිසා අපිට එතේන් බහු අවයවීකරණය කිරීමේ හැකියාවක් නැහැ. හරිද? එතකොට හතරවෙනි ප්‍රශ්නෙට ඒකට ගැලපෙන පිළිතුරක් දුන්නා නම් හරි. මොකද එතීන් වලට ද්විත්ව බන්ධනයක් තියෙනවා. ඒකින් දෙක බහු අවයවීකරණය කරන්න පුළුවන්. හැබැයි එතේන් වලට ද්විත්ව බන්ධනයක් නැති නිසා ඒක බහු අවයවීකරණය කරන්න බෑ. අපි ඉස්සරහට යමු. ඊළඟ ප්‍රශ්නේ අපෙන් අහනවා එතීන් වල පූර්ණ දහනයට අදාළ සමීකරණය පහත දැක්වේ. ඔන්න සමීකරණය දීලා තියෙනවා. හරිද? එතකොට මෙන්න සමීකරණය. මෙන්න තියෙනවා එතීන් ඔක්සිජන් එක්ක සම්පූර්ණයෙන් දහනය වුණාට පස්සේ ඔක්සිජන් එක සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරාට පස්සේ අපි කියන පූර්ණ දහනයක් සිද්ධ වෙනවා කියලා. ඒතර මේ පූර්ණ දහනයේ රසායනික සමීකරණය දීලා තියෙනවා. එතකොට මේකේ අහනවා පළවෙනි ප්‍රශ්නේ විදිහට ඉහත සමීකරණේ මෙන්න මේ x කියන එකනට අදාළ අගය කීයද කියලා. එතකොට මේ සමීකරණයේ මේ පැත්ත සහ මේ පැත්ත තියෙන පරමාණු සංඛ්‍යාව බැලන්ස් වෙන්න ඕන. එතකොට අපිට මෙන්න මේ එතීන් අණුව දිහා බැලුවාම විතරක් පුළුවන් අපිට මෙතනට එන්න ඕනේ ගාන කීයද කියලා තීරණය කරන්න. බලන්න මෙතන එතීන් අණුවේ හයිඩ්‍රජන් පරමාණු 4ක් තියෙනවා. හැබැයි
මෙතන ජලාණුවේ තියෙන හයිඩ්‍රජන් පරමාණු 2යි. එතකොට මම මෙන්න මේ x අකුර වෙනුවට මෙතනට 2 ඉලක්කම දානවා. එතකොට බලමු අපි අනිත් මූලද්‍රව්‍ය අනිත් පරමාණු ටික මේකත් එක්ක බැලන්ස් වෙනවද කියලා බලමු. දැන් මෙතන කොහොමද ඔක්සිජන්ට දෙක කාබන් ඩයොක්සයිඩ් අණු දෙකක් හැදෙනවා කියලා දීලා තියෙනවා. එතකොට කාබන් ඩයොක්සයිඩ්ගේ ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවා. එතකොට ඒ පරමාණු දෙකයි ඒ වගේ දෙකක් හැදුනම පරමාණු හතරක් වෙනවා. මෙතන එකයි ඒක දෙකක් වුණාට පස්සේ එතන දෙකක් තියෙනවා. මෙතන හතරයි මෙතන දෙකයි හයක් වෙන්න ඕන. බලන්න මෙතන ඔක්සිජන් අණුවේ ඔක්සිජන් පරමාණු දෙකක් ඉන්න එක තුනෙන් ගුණ වෙලා තියෙන. එතකොට එතනත් ඔක්සිජන් පරමාණු 6ක් විතර. x කියන එක්කෙනාගේ අගය අපි 2 කියන එක දුන්නාම මේ සමීකරණය සම්පූර්ණයෙන්ම බැලන්ස් වෙනවා. ඊළඟට ඉහත ප්‍රතික්‍රියක හා ඵල පිහිටීම දක්වමින් එතීන් පූර්ණ දහනයට අදාළ දල ශක්ති මට්ටම් සටහනක් අඳින්න කියලා. එතකොට මේ සමීකරණයම අපිට දීලා තියෙනවා මෙන්න මේ පූර්ණ දහනේ මෙතනින් තාපය පිට වෙනවා කියලා. එතකොට අපි ඉගෙන ගන්න කාරණාව තමයි ඕනෑම දහන ප්‍රතික්‍රියාවක් තාපදායක ප්‍රතික්‍රියාවක් කියලා. එතකොට අනිත් එක තමයි සාමාන්‍යයෙන් අපි තාපදායක ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියා කිරීමෙන් හැදෙන්නේ ඵල විතරක් නෙමෙයි තාපයත් නිෂ්පාදනය වෙනවා කියලා ඉගෙන ගන්නවා. එතකොට මෙතන ඒක කෙලින්ම දීලා තියෙනවා. එතකොට අපිට පූර්ණ සාමාන්‍ය දහන ප්‍රතික්‍රියාවක් තාපදායකයි කියන එක අමතක වුණත් මෙන්න මේක මතක තියෙනවා නම් මෙන්න මෙයා නිසා අපිට ඒක තාපදායක ප්‍රතික්‍රියාවක් කියලා මතක් කරගන්න පුළුවන්. එතකොට මෙයාගේ ශක්ති මට්ටම් සටහනක් අඳින්න කියන දල සටහනක් අඳින්නේ කියනවා. එතකොට අපි ශක්තිය කියන අක්ෂය ඇඳලා පෙන්නන්න ඕනේ. එතකොට මෙයාගේ ප්‍රතික්‍රියක සාපේක්ෂව ශක්තිය වැඩි මට්ටමක තමයි ඉන්නේ. තාපදායක ප්‍රතික්‍රියාවක් කියන්නේ ඒකයි. ප්‍රතික්‍රියකවල ශක්තිය වැඩි, ඵලවල ශක්තිය අඩුයි නිසා ප්‍රතික්‍රියාව සිද්ධ වෙද්දී අර වැඩිපුර තියෙන ශක්තිය තාපයේ විදිහට පිට වෙනවා. ඕනම තමයි තාපදායක ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ. එතකොට ප්‍රතික්‍රියකවල ශක්තිය වැඩි. එහෙනම් මෙන්න මේ ප්‍රතික්‍රියක ටික ඉන්න ඕනේ ශක්ති මට්ටම් සටහනේ ඉහළ මට්ටමේ. හොඳට මතක තියාගන්න ඕනේ. ශක්ති මට්ටම් සටහනක් අඳිද්දී ඒවායේ භෞතික අවස්ථා අපි ලියලා පෙන්නන්න ඕනේ. මොකද හේතුව සමහර අවස්ථාවලදී මේවායේ භෞතික අවස්ථාව අනුව මේවායේ ශක්තිය වෙනස් වෙන්න පුළුවන්. එතකොට ප්‍රතික්‍රියක වෙන්නේ එතීන් සහ ඔක්සිජන්. ඵල ඊට වඩා පහළ මට්ටමක තමයි ඇඳලා පෙන්නන්න ඕනේ. මොකද ඒවායේ ශක්තිය අඩුයි. අපි එහෙනම් ඵල ටික ලියමු. තුරු ශක්තිය ගලාගෙන යන මෙන්න පල්ලෙහාට නම් අපි ඊතලයක් දාලා ලියලා පෙන්නන්න ඕනේ. තාපය පිට වෙනවා කිය. ඔන්නෝක තමයි එතීන් වල පූර්ණ දහනට අදාළ ශක්ති මට්ටම් සටහන. එතකොට 2021 අපේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ තියෙන 6 වෙනි ප්‍රශ්නය ඔන්න ඔය වගේ සරල ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. අපි පාඩම් කරලා ඉන්නවා නම් ගොඩක් ලේසි මේ ප්‍රශ්න උත්තර ලියන්න. මේ වගේ තවත් වැදගත් ප්‍රශ්නයක් එක්ක අපි ආයෙ දවසක හම්බෙමු. ස්තුතියි.